මේ ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නකට උත්තරයක් හැටියට මම කියන්නේ මේ ගොඩ දෙනෙක් ඇහුවා මේ ට්‍රේඩින් සයිකොලොජි පිළිබඳ. ඒ කියන්නේ ට්‍රේඩ් එකට කීයක් දාන්න ඕනද මොනවද මේ සයිකොලොජි කියන්නේ. ඇත්තටම අද මම මේ ඔයාලට කියලා දෙන්නම් ඩොලර් 100ක් තියෙන account එක කෙනෙක් කොහොමද මේ වැඩේ කරන්න කියලා. හරිද? දැන් ඔයා හිතන්න ඔයාලා account එකේ තියෙන ඩොලර් 100. මම මේ කියන්නේ මම කරන මෙතඩ් හරිය. තව මෙතඩ් ඇති ඕන විදියට. එතකොට දැන් අනිත් දේ තමයි කියලා දෙන්න ඕනේ. දැන් මේ ඔයාලා මෙතනදී හරිද මේ අනිත් දේ තමයි දැන් මේ ඔයාලා මෙතනදී දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔය SMC වේවා ඊට පස්සේ SMC concept elite theory ඔය ඕනි මොකක් තිබ්බත් ඔය මොන concept එක තිබිලා කොහොමද තිබ්බත් තරන්නේ ඒ මිනිස්සයාගේ හරියට මේ ඒ කියන්නේ trading rules psychology follow කරේ නැත්නම් ඔය මොන method එක තිබ්බත් ගේම් එකක් ගන්න හරි අමාරුයි. ඒකෙන්ද ඔයාලා කරන්න ඕනේ ඒ rules හරියට 100%ක් නෙවෙයි 100,000ක් නිවැරදි rules ටික ඔයාලා follow කරන්න ඕනේ. දැන් ඔයා හිතන්න ඔයාලා ඩොලර් ඔයාගේ account එකේ දැන් ඩොලර් ඔන්න ඔයාලා තියෙන ඩොලර් 100 account එක. ඊට පස්සේ මේකෙන් දැන් trade එකකට දාන්න කියන්නේ 100ට එකක් නේ. කට්ටිය 103ක් කියනවා 105ක් කියනවා. 100ට එකක් දාපුවම ඩොලර් එකකින් ඔයාගේ trade එක open වෙනවා. ඊට පස්සේ ඩොලර් එකකින් ඔයාගේ trade එක open වෙලා ඊට පස්සේ දැන් ඔයාගේ trade එක loss එක පැත්තට රන් වුණොත් ඔයාලට තමයි මෙතන ඩොලර් 99ක් විතරුණානේ. loss එක පැත්තට රන් වුණොත් සාමාන්‍යයෙන් ROI එක 120ක් විතර වගේ යනකොට ඔයා තව ඩොලර් එකක් දාලා ලැඩය කරන්න. එතකොට මේක 110ක් වගේ වෙනවනේ. එතකොට ROI එක 110ක් වගේ වෙනවා. ඊට පස්සේ ඔයා එහෙම ඩොලර් එකක් දාලා ලැඩය කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ පොඩ්ඩක් එන්ට්‍රි මේ බයි ට්‍රේඩ් එක නම් යට ගන්න. මේ එන්ට්‍රි පාත් කියලා ගන්න. එතකොට ROI එක අඩු වෙනවා. හරි. ඊට පස්සේ දැන් එතනනොත් ගිහලා දැන් ඒතර වල ඔන්න 102යි වගේ වලට එකෙන් දැන් අයින් වෙලා තිනවා. ROI එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ස්ටොප් ලොස් එක දැන් තියපු දැන් ඔයා එතන ඉඳලා ඩොලර් එකක් යනකොට ඒ කියන්නේ දැන් රන් ට්‍රේඩ් එකේ තව ඩොලර් එකක් ලොස් වෙනකොට රින ඩොලර් එකක් ලොස් වෙනකොට ඔයා ස්ටොප් ලොස් වදින්න හදාගන්න. තේරෙනවද? එතකොට ඔයාගේ වොලට් එකෙන් ගිහිලා තියෙනවා අර 101යි. මේ මෙතඩ් එක ෆලෝ කරොත් සෑහෙන ලොකු ගේමක් අහ ගන්න ඔයාලට පුළුවන්. මේ හරිද? මේ මෙතඩ් එක ෆලෝ කරොත් ඔයාලට එම සෑහෙන ලොකු ඒ කියන්නේ ආයෙත් මම ක්ලියර් කරන්න ඩොලර් 100 account එක හරිද? ඩොලර් 100 account එකේ තියෙන්නේ එක ට්‍රේඩ් එකකට ඔයා දානවා එක ට්‍රේඩ් එකකට දාන්නේ ඩොලර් එකයි හරිද? ඊට පස්සේ ඒක ROI එක 120ක් විතර වැටෙනකොට මයිනස් වෙනකොට තව ඩොලර් එකකින් ඔයා DC කරගන්න හරිද? ඊට පස්සේ ඒක කරලා අල්ලන්න බෑ නම් ආයෙ දිගටම DC කරලා ගලව ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඔයාට ඒ කියන්නේ මේ ඔයාලට පළපුරුද්දක් තියෙනවා නම් DC කරලා ඒක ගලවගෙන එන්ට්‍රි මේව කරලා මේ ප්‍රොෆිට් එක ක්ලෝස් කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් ඔයාට MDC කරන්න පුරුද්දක් නැත්නම් මේ කියන්නේ මේ දැනුමක් නැත්නම් ඔයා කරන්නේ දැන් මෙතන 100ට මෙතන 120ක් 30ක් යනකොට මේ තව DC කරානේ තව 1 ඩොලර් එකකින් 1 ඩොලර් එකකින් DC කරා. ඊට පස්සේ ඔයා කරන්න එතන ඉඳලා ඩොලර් එකක් ලොස් වෙන්න ඇරලා ඒ වගේ එන්ට්‍රි එතකොට ස්ටොප් ලොස් හදුනානේ. එතකොට ඒක ක්ලෝස් කරගන්න. එතකොට දැන් අර එක ට්‍රේඩ් එකකට 103ක තමයි මම මේ හැදුවේ. එතකොට ඒක මේක ඕන එකට වල ගන්න පුළුවන් ඩොලර් 50 account එකකටත් වල කරන්න පුළුවන්. එතකොට 1 ඩොලර් එකක් අරිනවා ට්‍රේඩ් එකට එන්ට්‍රියට 1 ඩොලර් එකක් ට්‍රේඩ් දැම්මා තව ඩොලර් එකක් දැම්මා DCA කරන්න. ඊට පස්සේ ඒක බේරන්න වෙන ඩොලර් එකක් හරි 1.5ක් හරි ලොස් එකට ඇරියා. හරි. ඔය මෙතඩ් එක ඔයාලා ෆලෝ කරලා බලන්න ඔයාලට කොච්චර හොඳ ඇකියුරන්සි එකක් ගන්න පුළුවන්ද කියලා මේ ඔයාලගේ ට්‍රේඩින් ජර්නි එකේ. හරිද? එතකොට තව කාරණාවක් තියෙනවා මේ අනිත් දේ තමයි දැන් මෙහෙම හිතන්නකො මේ right අනිත් දේ තමයි දැන් මෙහෙම හිතන්න
දැන් මේ AA කියන coin එකෙන් මේකෙදී දැන් ඔයා මේ හරියේදී මෙතනින් මෙහෙම ගන්නවා මේ හරිය මෙතනින් මෙහෙම ගන්නවා කියන්නේ buy trade කරන් stop loss එක තියා ගන්නවා මෙතන wicket rating stop loss එක දැන් ඔහොම තියාගෙන යනවා. අන්න දැන් ඊට පස්සේ මෙතන දැන් මේක මෙතනින් මේ triangular breakout එක ඔන්න දැන් මාකට් එක වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙතනදී FOM වෙලා මෙතනින් ඔන්න මේක loss එකේ ගලවලා මෙතනින් දානවා sell trade එක. මේ buy trade එක කරන් තිබ්බේ මෙතනින් ටක් ගාලා ගලවුවා loss එකේ ඊට දානවා sell trade එක. ඊට පස්සේ ඔන්න මාකට් එකලා මෙතෙන්දී මේ candle එක හැදිලා උන් ආයෙ දානවා buy trade එක. ඔය දේ කරනවා ගොඩාක් ට්‍රේඩර්ස්ලා දෙපැත්තට ගහන්න try කරනවා. අනිත් විදිහට එහෙම නෙමෙයි. ඉස්සරවම ට්‍රේඩ් එක දාන්න කලින් තමන් බලන්න තමන්ට දරා ගන්න පුළුවන් loss එක. ඒ කියන්නේ loss එක දරා ගන්න පුළුවන් වෙන්නේ තමන්ට. ට්‍රේඩ් එක දාන්න කලින් ඔයා loss එක කැල්කියුලේට් කරන්න මේකට මම ඩොලර් එකක් loss වුණාට ප්‍රශ්න නැහැ. මම මේ ඩොලර් එකක loss එකකින් දෙකක loss එකකින් මම මේක අතාරිනවා. මට ප්‍රශ්න නැහැ. ඩොලර් එකක් දෙයක් වුණාම ප්‍රශ්න නැහැ කියලා මේක අතාරිනවා කියලා මේ ඒ වගේ කරා නම් ඉස්සරවම ට්‍රේඩ් දාන්න කරන්නේ ඒ කියන්නේ තමන්ට loss එක දරා ගන්න පුළුවන් loss එකක් ගන්න ඕනේ loss එක පුරුදු වෙන්න ඕනේ. අනිත් තමයි ඕවර් ට්‍රේඩ් කරන්න එපා. ඒතර මාකට් එකෙන් පලි ගන්න ට්‍රේඩ් කරන්න එපා. ඒ ටික මේවා කරොත් ඔයාලට ඔය දන්න ඒ කියන්නේ ඔයා ප්‍රයිස් ඇක්ෂන් එකෙන් හරි ඔයාලට ප්‍රේමක් ගහ ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ. අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ඉන්න කට්ටිය නම් මාසෙකට පාරක් මේ ලයිව් සෙෂන් එකක් දාලා කොයි කියනවා. කොහෙලත් මේ වෙන්න මේ කියන්නේ සමහර කල්ටි ඉන්නවා බුලට් එක මේ ඩොලර් 100 බුලට් එකෙන් එක ට්‍රේඩ් එකකට ඩොලර් 30ක් දාන කට්ටියක් ඉන්නවා. මම කියලා ඒක හදලා එහෙම ට්‍රේඩ් කරන්න හරි අමාරුයි. ඒ කියන්නේ දැන් මාකට් එකේ අපිට කියන්න බෑනේ ඒක නිවුස් එනවා මොනවා හරි මේ ෆන්ඩමෙන්ටල් නිවුස් එනවා. ඒතකොට මාකට් එක බයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ටෙක්නිකල් ඇනලිසිස් වැඩ කරන්න නැති වෙලාවල් තියෙනවා. ඒක ගිහලා ඩොලර් 30ක් දාලා තිබුණා ලොස් වුණොත් එහෙනම් ඊට පස්සේ බලලා 60ම දානවා ඩොලර් ගියපු 30 ලොස් එකලා. අන්නේ අනිත් දේ තමයි දැන් ඔයා අර ට්‍රේඩින් ප්ලෑන් එකක් ඔයා කරා යනවා නම් දවසට වාගේ මේක ඩොලර් 1යි නම් දැන් 100 තියෙන එක ඩොලර් 1කට කරගත්තොත් එහෙම 101යිනේ. ඔන්න අද දවසේ ඩොලර් 8ක් ලොස් වුණොත් එහෙම අද 100 හදන්න ලෑස්ති වෙන්න එපා. ඒ 90ට ලොස් එකම ආයින් එන්න. හරි එහෙනම් මම තවත් මේ සයිකොලොජි සම්බන්ධව ඔයාලට මේ ට්‍රේඩින් රූල්ස් සයිකොලොජි සම්බන්ධ වීඩියෝයක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ෂෙයාර් වේවා.